සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම අදත් මගේ කවි YouTube channel එකට ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් ඔන්න අද මම ඔයාලට අරගෙන ආවා රවුම් කෝඩ් එකක් සහ ෆ්ලැට් කෝඩ් එකක් යොදාගෙන කොහොමද අපි ස්ලිපර් එකක් ඩිසයින් කරගන්නේ කියන එක මුලින්ම අපි මේ විදියට ෆ්ලැට් කෝඩ් එක ස්ලිපර් එකේ පටියට සවි කරගමු ඊට පස්සේ අපි රවුම් කෝඩ් එක අරගෙන මේ විදියට ස්ලිපර් එකේ පටිය වටේට තියලා මිම්මක් කරගෙන මේ විදියට අපි B6000 ගම් එක දාලා රවුන්ඩ් කෝඩ් එක අලව ගමු. ඊට පස්සේ අපි කෝඩ් නූල් වාර කීපයකින් රවුන්ඩ් කෝඩ් එක හොඳට සවි වෙන විදියට නැවතත් කෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි එක කෝඩ් එකක් මේ විදියට පහළට දාලා කෝඩ් නූල් වාර දෙකක් ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ නැවත ඒ කෝඩ් නූල උස්සලා මේ විදියට අනිත් කෝඩ් නූල පාතට දාලා කෝඩ් නූල් වාර දෙකකින් අපි කෝඩ් කරගන්න ඕන. මෙන්න මේ විදියට තමයි රටාව යන්නේ. අපි නැවත මේ විදියට රවුන්ඩ් කෝඩ් එක උස් පහත් කරමින් කෝඩ් නූල් වාර දෙකෙන් දෙකට ගොතාගෙන යන්න ඕනේ. ඊටාම ලස්සන රටාවක් මේක. ඉතින් මම ඕගොල්ලන්ට කියන්න ඕනේ මේ ස්ලිපර් ඩිසයින් කියන ව්‍යාපාරය ඊටාම හොඳ ව්‍යාපාරයක්. නිවසට වෙලා ඉන්න කාන්තාවකට හෝ ඕනෑම කෙනෙකුට මේක කරගන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාපාරය පටන් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අමුද්‍රව්‍ය සපයා ගන්න කොහොමද කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් 0766 5999 548 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න. ඒ වගේම මම ඔබට කියන්න ඕනේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරන්න. like එකක් comment එකක් දාලා පුංචි දිරිගැන්වීමක් කරගෙන යන්න. කිසියම් මහන්සියක් නැතුව එදිනදා ගෙදර දොර වැඩ කටයුතු කරගන්න ගමන් අපේ ෆ්‍රී ටයිම් එකේදී අපිට මේක කරගන්න පුළුවන්. මේ ස්ලිපර් ඩිසයින් කියන ව්‍යාපාරය පටන් ගන්න අදහස් කරන ඔයාට කියන්න තියෙන සුබම පණිවිඩය තමයි ඉතා විශාල මුදලක් අවශ්‍ය වෙන්නේ මේක මේ ව්‍යාපාරය ආරම්භ කරන්න. රුපියල් 3000ක් වගේ මුදලක් ඔබ අතේ තියෙනවා නම් පුළුවන් වෙන අවශ්‍ය කරන මූලික අමුද්‍රව්‍ය මිලදී ගන්න. ඉතින් ඒ සඳහා ඕනෑම වෙලාවක 0766 5999 548 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න සියලු විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා මේ වගේ රබර් සෙරප්පු දෙකක් අපිට නිවසේ දිනදා පාවිච්චිට විතරයි ගන්න පුළුවන්. ඒත් මේ විදිහට ඩිසයින් කරලා ගත්තාම අපිට මේක සැහැල්ලු ගමනක් බිමනක් පළඳින්න පුළුවන්. ඒ තරමට මේක ලස්සනට ඩිසයින් කරගන්න පුළුවන්. ඒ වගේම මම ඔබට කියන්න ඕනේ අද තියෙන ජීවන රටාවත් එක්ක නිවසක එක්කෙනෙක් විතරක් රැකියාවක් කරලා මදි. ගෙදර දොර වියදම් වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටත් ඉතාම ලොකු මුදලක් වැය කරන්න වෙලා තියෙනවා අපිට. ඉතින් ඒ සඳහා ඔබ ගෘහණියක් නම් නිවසින් පිට රැකියාවකට යන්න අපහසු කෙනෙක් නම් මෙන්න මේ වගේ ස්වයං රැකියාවක් ඔබට පටන් ගන්න පුළුවන්. වැඩිදුර තොරතුරු දැන ගැනීමට ඉතා ඉක්මනින් අප හා සම්බන්ධ වෙන්න. ඒ වගේම මම ඔබට කියන්න ඕනේ කාන්තා පිරිමි ළමා ඕනෑම වර්ගයක රබර් ෂීට් පාවහන් ඉතාම පහසු මිල ගණන් යටතේ තොගා සිල්ලරට අපෙන් ලබා ගන්න පුළුවන්. දිවයිනේ ඕනෑම තැනකට මුදල් ගෙවා පාර්සල් ලබා ගැනීමේ පහසුකම යටතේ ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න ඔබට සහ දැනට ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක්ට වුණත් මේක හොඳ අවස්ථාවක්. ඉතාම පහසු මිල ගණන් යටතේ ඉතා සුහදශීලී සේවාවක් ඔබ සැමට ලබාගත හැකියි. දැන් ඔබට පේනවා ඇති කතා කරන ගමන්ම ස්ලිපර් එක ලස්සනට ඩිසයින් වෙන විදිය. වීඩියෝ එක බලද්දිම ඔබට තේරෙනවා ඇති ඉතාම පහසුවෙන් ඕනෑම කෙනෙකුට කරගන්න පුළුවන් කියලා. වගේම ෆ්ලැට් කෝඩ් එකක් රවුන්ඩ් කෝඩ් දෙකක් ගම් ස්වල්පයක් විතරයි අපිට මේ වෙනකම්ම උවමනා වෙලා තියෙන මේ ඩිසයින් එක කරගන්න. ඉතින් ඔබට තේරෙනවා ඇති කොයිතරම් සුළු මුදලක්ද මේකට වියදම් වෙන්නේ කියලා අපිට මේ ස්ලිපර් එකක් ඩිසයින් කරගන්න. ඉතින් මම ඔබට කියන්නේ නිකම්ම නිවසට වෙලා කාලය ගත කරන්නේ නැතුව තමන්ගෙම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න උත්සාහ කරන්න කියලා. ස්ලිපර් එක අවසන් කරද්දී කෝඩ් දෙකම එකට තියලා කෝඩ් නූල් වාර දෙක තුනකින් තදින් කෝඩ් කරගන්න. කෝඩ් කරගෙන බ්ලැක් කෝඩ් එක ස්ලිපර් එකේ යට පැත්තට දාලා අලව ගන්න.
මේ විදියට පෝම් ෂීට් මල් කීපයක් දාලා මේක ඇඩ කරගන්න පුළුවන් අපිට මේ ක්ලිපර් එක. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න, වීඩියෝ එක ෂෙයා කරන්න. ගිහින් එන්නම්. සුබ දවසක් සියලු දෙනාටම. නැවත හමු වෙමු මෙවන් ලස්සන වීඩියෝ එකකින්.